කවුද? මහත්තයා. බැන්ඩු කියන මහත්තයා. බඩු ටික නම් ආවා. ඉක්මනට ගත්තොත් හොඳයි. මම මේ පොඩි වැඩක්. දැන් කස්ටමර් කෙනෙකු මාර ප්‍රෙෂර් එකක් දෙනවා බං. මම වසන්තය වන්න. ඇයනේ ඔය කොල්ලට ඔච්චර ගහන්නේ? පව් ඒ කොල්ලා. මේ පුතාලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. කඩකාරයව තනි කරලා වැඩේ දෙන්න කිව්වහම ඌ පවුල පිටින් ඇදි වට කරලා. තව ටිකකින් දරු මල්ලු ඉස්සර අපිට මරලා දානවා. මම මේ පරබල්ලන්ට අනන්තවත් කියලා තියෙනවා හතුරෙකුටවත් ළමයි දරුවෝ ඉස්සර අපිට ගහන්න එපයි කියලා. මොකද ඌ තනින් යන්නේ නැති කෙත්. අයි තනි කරලා ගහන්න බැරිද? මේ අකුණ්ඩ වෙන ලබ්බන්නේ නැහනේ කරන්න. ඒකේ උන්ගේ රස්සාව ඒක හරියට කරන්න බැරිද? මේ භාෂාවෙන් කිව්වොත් විතරයි උන්ට තේරෙන්නේ. ඇයි අයියට බැරි මම මහත්තයා ගාවට යවන්න? මේ මට වැඩ බැරිද? හැමදේම උස්සල වසන්තයටම දෙන්නේ? ඒයි මොකෝ මිනිහු ගෑණියෙක් වයි කුඩු කුඩු ගන්නනේ. නෑ අයියේ මුකුත් නෑ. චන්දියෙක් වෙන්න කෙනෙක් ඔකට කියන්නේ කොණ්ඩේ කපලා මිනිහෙක් වෙන්න කියලා. ආච්චිට හාල් කරන්න කියනවා. තාත්තිමි මොනවාද? බලු බෙටි බලු බෙටි? තාතන කිව්වේ පොහොර කියලා මම මිරිකලා ගස් වලට දැම්ම. යකෝ බලු බෙටි නෙමෙයි. හරක් බෙටි හරක් බෙටි. මේවර මෝඩයා. අල්ල ඇවේ